රයිට්. ගානේ මොකද්ද ළමයි තියෙන්නේ? මුලින්ම ගාන හොඳට කියවලා ඉන්න. ඊට පස්සේ තියෙන ටික දාගමු. රයිට්. බලන්න මේකේ තියෙනවා මේ කුලක දෙකක් නේද? P1 සහ P2 කියලා කුලක දෙකක් තියෙනවා. P1 කියන කුලකයේ තියෙන්නේ දාගමු P1 සමානයි A තියෙනවා, B තියෙනවා, C තියෙනවා, D තියෙනවා, E තියෙනවා. A B C D E. ඊට පස්සේ තියෙනවා 1 2 3 4. P2 කුලකේ මොකක්ද තියෙන්නේ? FG වෙනස් නේ. F G H I J අකුරු පහක් තියෙනවනේ 3 4 5යි. මේ නම්බර්ස් 5 6 7 8. බලන්න කන්ඩිෂන් එක මොකක්ද කියලා. ඔන්නෝම තියෙනවා. ඊට පස්සේ ඔයාලා කියන්න ළමයි P1 මේලේ P2. ඒ කියන්නේ මේ කුලක දෙකම තෝරගන්න පුළුවන්ලු. වෙනස් අකුරු 3ක් සහ වෙනස් සංඛ්‍යාංක 3කින් ඉන්නුත් කන්ඩිෂන් එකක් තියෙනවා ළමයි. හරි. letters 3යි numbers 3යි. ඒක කන්ඩිෂන් එකක්. ඒක හොඳට මතක තියාගන්න. letters 3යි. කොහෙන් ගියා letters 3යි numbers 3යි. ඕක තමයි කන්ඩිෂන් එක ගන්න. ඒකට යටත් වෙන්න වෙනවා අපිට. හරිද? letters 3යි numbers 3යි. වෙනස් අකුරු 3ක් සහ වෙනස් සංඛ්‍යාංක 3කින් අවයව 6කින්වත් මුරපදයක් හදන්න ඕන. පහත එක් එක් අවස්ථාවට සෑදියක මුරපද ගන්න අහන. මුරපදයක් හදන්න ඕන. හැබැයි කන්ඩිෂන් එක මේකට යටත් වෙලා. ඒ නිසා ගානේ උඩ ඡේදයේ තියෙන වගන්තිය හැමදැනම යටත් කෙනෙක් ඔළුව තියාගෙන ඉන්න. හරි? රයිට්. ඊට පස්සේ මෙයාලා කියන්නේ අවයව 6ම P එකෙන් පමණක්. අපි යම් P1 කියන එක්කෙනාට විතරක්. රයිට්? P1 කියන එක්කෙනාගෙන් විතරක් අවයව 6ක් තෝරන්න යන්නේ අපි. ඒ 6 තෝරනකොට දැන් අපි බලනවා 6න් මෙයාගෙන් විතරයිනේ. එතකොට අකුරු 3යි letters 3. ඉතින් ඒක හදන්න දෙයක් නැහැ. මේක ලේසියිනේ අපිට. මොකද ප්‍රශ්න මෙහෙම ලියන්න එහෙනම්. letters 3ක් කියන්නේ P1 කුලකයෙන් P1 එකකින් විතරයිනේ. P1 කුලකයෙන් අකුරු 3ක්. අකුරු 3ක් තේරිය හැකි ආකාර. අකුරු 3ක් තේරිය හැකි ආකාර. මොකද්ද? අකුරු තියෙනවා 5ක්. 5න් 3ක් තේරුවා. වගන්ති ලියන්න මේකට. හරිද? අකුරු 5න් 3ක් තේරිය හැකි ආකාර. හරි? 5C3. තේරුණාද කතාව? ඇයි P1 ගැන විතරයි මුලින් හිතන්න කියන්නේ. P1 කියන කුලකෙන් විතරක් මේ අවයව 6ම තෝරන්න පුළුවන් ආකාර හදනවා. හරි ලේසි එක. 5C3. ඊට පස්සේ ලියනවා ඉලක්කම් numbers 3ක් තේරිය හැකි ආකාර. numbers 3ක් තේරිය හැකි ආකාර. මම සිංහල වල ලියන්නේ නැහැ. සිංහල පොඩ්ඩක් ලියන්න. අකුරු කීයක් තියෙනවද? 5යි. ඉලක්කම් 1 2 3 4යි. 4න් 3යිනේ. 4C3යි. එහෙනම් වැඩේ ඉවරයි. එතකොට අකුරු 3කුත් තෝරලා numbers 3කුත් තෝරන්න පුළුවන් ආකාර. එතකොට මේක ගණන් කිරීම උදාහරණ නම් letters 3ක් සහ numbers 3ක් තේරිය හැකි ආකාර ගාන එන්නේ 5C3 වැඩි කිරීම 4C3යි. හරිද? ආකාර ගාන එකයි 5C3 වැඩි කිරීම 4C3යි. හැබැයි ළමයි ප්‍රශ්නෙට උත්තරේ ඕක නෙමෙයි. පාස්වර්ඩ් එකක් හදන්නේ. දැන් හිතන්න ඔයා ගාව තියෙනවා numbers කියන්නේ අකුරු 3කයි පාස්වර්ඩ් මේ අකුරු 3කුයි ඉලක්කම් 3කුයි. එකිනෙකට වෙනස් සංඛ්‍යාංක 3ක් සහ අකුරු 3ක්. ඔයාට බැරිද ඔය 6 පාවිච්චි කරලා 6 එකම ආරෝප තියෙන පාස්වර්ඩ් හදන්න? ඔයා ගාව 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනාගෙන් හදලා පුළුවන් එකිනෙකට වෙනස් රටා කීයක්ද? පාස්වර්ඩ් එකක් කියන රටාවක් කියන එක. සිංහලත් ඕනනවා බලන්න. පාස්වර්ඩ් එකක් කියලා කියන රටාවක් කියන එක. එතකොට ඔයා ගාව මේ වගේ 6 දෙනෙක් ඉන්නවා. අකුරු 6ක් තියෙනවා. ඉතින් ඔයාට ඒ අකුරු 6 පාවිච්චි කරලා දැන් ඔයාගේ නමේ අකුරු 6යි නම් තමාලි කියලා ගමු. තාමාලි අකුරු 7යිද මොකක් කරේ? අකුරු 6 නම් නම ගත්තොත් අකුරු 6 ඇතුලේ පාස්වර්ඩ් එකක් හදන්න පුළුවන් 6 එකම ආරෝපිත ආකාරයට. A අකුරු මුලට ගන්නවා. ඊටු 5 නටවනවා. B අකුරු මුලට ගන්නවා. ඊටු 5 නටවනවා. ඔහොම කීයක් කරන්න පුළුවන්ද? තේරෙනවද කතාව? එහෙනම් උත්තරේ මේක 6 එකම ආරෝපිතෙන් ගුණ වෙන්නේ. එහෙනම් ලියලා ලස්සන්ට ඔය කතාවම ලියලා අකුරු 3ක් සහ නම්බර්ස් 3ක් ගැන කළ හැකි මුරපද ගණන කියන එකට සිංහල ලියන මුරපද ගණන කියනකොට ළමයි මේ උත්තරේ ගුණ මේ මම උත්තර ගන්නෑ 5C3 වැඩි කිරීම 4C3 වැඩි වෙන්න ඕන ළමයි 6 එකම ආරෝපිත වලින් මම ඒක සුළු කරලා තියන්න. හදපුවෙන් කියනකොට උත්තරේ කීයද කියලා? මේ උත්තරේ කීයද? මේක ගුණ කරන්න ඕනේ. ඉතින් ඒ ගුණ කිරීම කරන්න වෙනවා. 5C3 කියන්නේ පැත්තකින් හොයලා දාන්න 5C3 5 එකම බෙදීම 3 එකම 2 එකම. අතර 5 වැඩි කිරීම 4 එකේ 20 වැඩි කිරීම 10යි නේ. 5C3 කියන 10යි 10 වැඩි කිරීම 4 40 හේව 6 එකම මොකද උත්තරේ? 28800. ඒව හදන්න වෙනවා ඔයාලට. හරිද? 28800. හරි. ඕකේ ආවලු. ඔන්න පළවෙනි එකට උත්තරේ. දැන් යනවා දෙවෙනි එකට. තේරුණා නේද? හොඳට අල්ලගන්න. ගාන තේරුම් ගත්තොත් වැඩේ කොට. හරි. රයිට්. දෙවෙනි ගාන අවයව 3ක් P එකෙන්ද අවයව 3ක් P එකෙන්ද 3ක් P දෙකෙන්ද කියලා උඩ පැනලා හදන්න ගියොත් වැටෙනවා.
ඇයි කන්ඩිෂන් එක ඇතුලේ මොන පාස්වර්ඩ් එක කොහොම කන්ඩිෂන් එකේ හැදුවත් අකුරු 3කට වඩා වැඩි වෙන්න බෑ. ඉලක්කම් 3කට වඩා වැඩි වෙන්න බෑ. අන්න කන්ඩිෂන් එක. ඒ නිසා මම යනවා ළමයි මේකට වගුවක් ගහන්න ඉඩ ඇති වෙයිද නැහැ මේක. වගුවක් ගහන්න වෙනවා. හරිද? හොඳට බලා ගන්න මේක තමයි පොයින්ට් එක. ලකුණු හම්බෙන ගාන තියෙන්නේ මෙතන. දැන් P1 කුලකේ සහ P2 කුලකේ මම දෙක වෙන් කරනවා. P1 කුලකේ. හරිද? මේක P1 කුලකය, මේක P2 කුලකය. හරිද? අපි ඒක උඩින් දාමු. ඒතකොට මෙතන වෙන් කරන්නත් පුළුවන්. P1 කුලකේ සහ P2 කුලකේ මතක තියාගන්න ළමයි. කොහොම තෝරගත්තත් කන්ඩිෂන් දෙකකට යටත් වෙන්න ඕන. P1 කියන එක්කෙනාගෙන් ගන්න වෙන්නේ වාට 3 දෙනයි. එයා කියනවා P1 කුලකින් 3 දෙනෙක් ගන්න කියලා. P2 කියන එක්කෙනාගෙන් 3 දෙනෙක් ගන්න කියලා කියනවා. හැබැයි මට ඔළුවේ තියෙන්න ඕන ඕක ඇතුලේ තව අණු කොටස් දෙකක් තියෙනවා. මොකද්ද? ඒ අණු කොටස් දෙක letters සහ numbers. නේද? letters සහ numbers. මතක තියාගන්න. letters තියෙන ඔක්කොම මේකේ 4යි 5යි. හරි මේකේ තියෙන letters 5ක්. numbers තියෙනවා මේකේ 4යි. මේකෙත් same ද? ඔව් 5යි. 5යි මේකේ 4යි. ළමයි මම මෙන්න මේ P1 කියන කුලකෙන් 3 දෙනෙක්ව කොහොම හරි තේරුවා නම් 3ට පයින්න බෑ. P2 කියන කුලකේ 3 පයින්න බෑ. මතක තියාගන්න ඒකත් මේ කේස් එක. අකුරු ගාන දෙගොල්ලොන්ගෙම අකුරු ගාන 3 පයින්නත් බෑ. ඉලක්කම් ගාන 3 පයින්නත් බෑ. කන්ඩිෂන් කියනව දෙකක් තියෙනවා. ඒ දෙකට යටත් වෙලා තෝරන්න පුළුවන් දේ ලස්සනට තෝරමු. සිංහල තේරෙනවා නම් කරගන්න පුළුවන්. මෙහෙම හිතමු. අපි මුලින්ම ගන්න පුළුවන් උපරිම මට්ටමේ ඉඳන් එමු. අකුරුම 3 මේකෙන් ගමු. බලන්න මේ. එතකොට අකුරු 3ක් අරන් ඉවරයි. එහෙනම් මේකේ අකුරු 3 කියන කන්ඩිෂන් එකත් ෆුල් වුණා. P1 කියන එකෙන් ගන්න පුළුවන් 3 දෙනා කියන එකත් ෆිල් වුණා. අය අත තියන්න බෑ. මෙතෙන්ට යනවා. අකුරු 3ක් ගත්තු නිසා මේ පැත්තෙන් අකුරු ගන්නත් බෑ. අකුරු 3ට වඩා කොහෙන් ගත්තත් එන්න බෑ. ඒ නිසා මෙතෙන්ට දෙනවා ඉලක්කම් 3. numbers 3. තේරුණාද කියන්නේ? වැඩේ ඉවරයිනේ. ඕකම අනිත් පැත්ත ගහම ඉක්මනට. මේකේ අකුරු නොගෙන මේකේ ඉලක්කම් 3 ගමු. මේකේ ඉලක්කම් නොගෙන අකුරු 3 ගමු. ෂේප් එහෙම හිතනකොට. බලන්න කන්ඩිෂන් එක හරිද කියලා. මුගේ ටීම් එකේම 3 දෙනයි. අරුගේ 3 දෙනයි. අකුරු 3යි ඉලක්කම් 3යි. මේකත් බලන්න. මේකේ numbers 3 ගත්තා. අරගේ ඉලක්කම් 3 ගත්තා. letters 3 ගත්තා. වැඩේ ගොඩනේ. ඔන්න ඒකත් දෙක අවස්ථා. තව විදිහක් බලමු එහෙනම්. මේකෙන් 2යි මේකෙන් 1යි ගත්තා. මුන් දෙන්නෙක් ගත්ත නිසා මුගේ එකක් ගමු. මූ එකක් ගත්ත නිසා මුගෙන් දෙකක් ගමු. මේක තීරණයට ආතල් වෙන ගානක්. හරි. එහෙනම් මේක අනිත් පැත්ත කරමු. 1 2 2 1 වෙන දේවල් නැහැ නේද? 3ක් හදන්න පුළුවන් විදි ආකාර 4යි තියෙන්නේ. 3 බිඳුව බිඳුව 3 2 1 1 2 වෙන නැහැනේ. අරගත්ත ඒ පැත්තට ගලපන්න මේ 3යි 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 6යි 3යි 3යි 6යි 3යි 3යි 6යි 3යි 3යි 6යි තේරෙනකොට ආතල් වෙන ගණන් මේවා. හරිද? උත්තරේ මට කියන්න ඔයාලා හදලා මට නම් බෑ මේක හදන්න. මෙන්න මේක. මේ ආකාරයට තේරියගේ ආකාර 5C3 5C3 වැඩි කිරීම 4C මෙතන තෝරන්නේ 5C මේකත් නෑ 4C3 4C3 හරිද? ඔන්න ඕක තියෙනවා එකක්. හරිද? මෙහෙම කළ හැකි තේරීම් ගාන මෙතන නෑ 4C3යි 4C3 වැඩි කිරීම 5C3 5C3යි. හරිද? මෙතන 5C2 5C2 වැඩි කිරීම 4C1 4C1 වැඩි කිරීම 5C1 වැඩි කිරීම 4C2 right මෙතන 5C1 5C1 වැඩි කිරීම 4C2 වැඩි කිරීම 5C2 වැඩි කිරීම 4C1 ළමයි ඔහොම ලිව්වොත් වැරදිනේ වැරදි ඇයි දැන් මේ තියෙන්නේ අකුරු 3යි ඉලක්කම් 3යි P1 කුලකින් සහ P2 කුලකින් තේරිය හැකි ආකාර විතරයි. පාස්වර්ඩ් හදන්න ඕන අපි. මේ හැම එකක්ම ළමයි ಗುಣ වෙන්න ඕන. 6කම වල මේක මරු ගාන. අන්න ඒක තමයි කියන්නේ විභාග මට්ටමේ ගානේ හිතන්න තියෙන පරාසය හිතන්න දැන් ඔයාලා. තීරි කොහෙවත් වැඩි වුණාද කියන්න? මං කියපු තීරි වලින් වැඩි වුණාද නැහැ. එකම තීරිය ඔයා හිතන විදිහත් එක්ක ගාන ලොකු වෙනවා. හරි. ඒ නිසා හොඳට ප්‍රැක්ටිස් කරන්න. පුහුණුවමයි අවශ්‍ය වෙන ළමයි. හරි. වෙන මොකුත් නැහැ. තේරුණාද? එතකොට මේ වගේ සුළු කරනකොට මෙහෙම තියන්න. ඔය දෙකට උත්තරේට සිංහල වාක්‍යවල ලියන්න. හොඳයි. උත්තරේ එන්න ඕන 5C3 වැඩි කිරීම 4C3 මේව ගුණ කරලා ඉන්න එපා. පොදුවට ගන්න ඊට පස්සේ 4C3 වැඩි කිරීම 5C3 ධන 5C2 වැඩි කිරීම 4C1 වැඩි කිරීම 5C1 වැඩි කිරීම
402 ධන 501 වැඩි කිරීම 402 වැඩි කිරීම 502 වැඩි කිරීම 401 ඔය කොච්චර ලොකුට තිබ්බත් ඔය අමාරු සුළු කිරීම නෑ කොහෙන් හරි ලේසිව තමයි එන්න බය වෙන්න එපා. ඒ හැම එකක්ම ගුණ වෙන්න ඕන ළමයි පොදුවට කරන 6කම අරමුත්. උත්තරේ දෙන්න බලන්න මට. 1,70 1,78යි 5.6යි බිංදු දෙක නේ. 1,78යි 5.6යි බිංදු දෙක. බරපන්තියෙන් ගානක් එනවනේ. හරි දහස් කලාප වල වෙන් කරොත් මෙහෙම එනවා. 1 මිලියන් 1,785,600. මොහොම එකක් දෙන්නේ? දස් 19 සුළු ගේම් වලට ඉතින් ලොකුවට තැවෙන්න යන්න එපා. ඔක ලේසින් එනවා ඇති. සුළු කරලා බලන්න. ඔව්නේ. 1,78යි 5.6යි බිංදු දෙකයි. රයිට් හරි. එතකොට ළමයි මෙන්න මේ වගුවට ලකුණු හම්බෙන මෙන්න මෙහෙම. මේකට ලකුණු 10ක් තියලා තියෙනවා. ඊට පස්සේ මේකට 10ක් දීලා තියෙනවා. මේකට 10ක් දීලා තියෙනවා. මේක ලීනවට 10ක් දීලා තියෙනවා. උත්තරවට ලකුණු බලයෙන් මේවට ලීනවට ලකුණු 10 දීලා තියෙනවා. මේක වැඩි. 10යි. ඊට පස්සේ 28,800 කියලා කියනවනේ මෙතනට ලකුණු 20ක් දීලා තියෙනවා. මේ කතාව මෙහෙම ගන්නවට මේ කතාව මෙහෙම ගන්නවට ලකුණු 10ක් දීලා තියෙනවා. උත්තරයට ලකුණු 10ක් දීලා තියෙනවා. එතකොට 10 10 20යි 20යි මෙතන 40යි ලකුණු 60යි එකතුවත් එකතු වුණාම තව 10ක් දීලා තියෙනවා. 70යි. ලකුණු 70ක් ගන්න. වටිනවනේ සුළු කිරීමේ වටින ගන්න. තේරුණාද? හරි නේද? රයිට්. එහෙනම් අපි ඊළඟ ගන්නට යමු.